මෙම යුද ගැටුමේ පාර්ශවකරුවන් වන ඊශ්‍රායලය සහ ඉරානයේ යුද ශක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අප ප්‍රථමයෙන් බලමු මේ රටවල් දෙකෙහි භූමි ප්‍රමාණය දෙස. හිතවත්කම් ගොඩනැගෙන්නෙම රසවත්කම් පෙරුණ පියෝඩේල් නිවසින් එන කිරීම කිරිතේවලින් විතරමයි. මේ සිතීමේ දැක්වෙන ආකාරයට ඉරානය විශාල භූමි ප්‍රමාණයක් සහිත රටක්. නමුත් ඊශ්‍රායලය දෙස බලද්දී එය ප්‍රමාණයෙන් කුඩා බව බැලූ බැල්මට පෙනී යනවා. දැන් අපි මේ රටවල් දෙකෙහි සිටින ආරක්ෂක අංශ සමාජිකයන් දෙස අවධානය යොමු කරද්දී ඉරානයට මිලියනයකට ආසන්න ආරක්ෂක හමුදා සමාජිකයන් සංඛ්‍යාවක් සිටිනවා. නමුත් ඊශ්‍රායලයට සිටින්නේ 6,34,500ක් පමණ වන ආරක්ෂක සමාජිකයන් පිරිසක්. කොහොම වුණත් නවීනතම ගුවන් ආරක්ෂක පද්ධතිය සතුවන්නේ ඊශ්‍රායලයට බව අවිවාදිත කරුණක්. ඊශ්‍රායලයේ ප්‍රහාරක හැකියාව දෙස බලද්දී ඔවුන් සතුව තිබෙනවා F-15, F-16, F-35 කියන අති නවීනතම ප්‍රහාරක ජෙට් යානා. ඒ අතරින් මේ F-35 කියන ජෙට් යානාවලට රේඩාර් පද්ධතියට හසු නොවී ගමන් කිරීමට හැකියාව පැවතීමත් විශේෂත්වයක්. ඉරානය භාවිත කරන්නේ ටිකක් පැරණි ජෙට් යානා වුණත් ඔවුන් ඩ්‍රෝන යානා මෙන්ම බැලිස්ටික් මිසයිල් රැසකින්ම සන්නද්ධව තිබෙනවා. ඔවුන් සතු මිසයිල් සංචිත දෙස අවධානය යොමු කරද්දී ඊමේට්, ෆටා, කොරම්ෂා කියන මේ මිසයිල වර්ග තුනම ඉරානය සතු වෙනවා. මේ අතරින් මේ ෆටා මිසයිල වර්ග කිහිපයක්ම සමන්විත වෙනවා. විශේෂත්වය වන්නේ ෆටා මිසයිලෙන් ආරක්ෂා වීම ඉතාමත් අපහසු කාරණයක් වීම.